ඔයාලව ආදරෙන් පිළිගන්නවා Travel Folder YouTube channel එකට. ඉතින් මේක මගේ දෙවෙනි එපිසෝඩ් එක. අද අපි යන්නේ ලස්සන පල්ලියක් බලන්න. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසානයේ තෙක්. අපි රෝසුසම් පල්ලියට ඇවිල්ලා ඉන්නේ. උතන වැඩි හතර කරන්න බෑ. ඉතින් පූජාවකුත් තියෙන නිසා මම ඔයාලට ඇතුළට ගිහිල්ලා එන්නම් මොනවද දෙන්නේ කියලා. ඉතින් මෙතනින් තමා පල්ලිය භූමියට අපි ඇතුල් වෙන්නේ. විශේෂයෙන් කියන්න ඕන මේ පල්ලිය පිහිටලා තියෙන්නේ බ්‍රේෂියා කියන නගරේ මොන්ටිකියාරි කියන ගමේ. ඉතින් ලස්සන පරිසරයක ඇත්තට මේ පල්ලිය ගොඩක් පිහිටලා තියෙන්නේ. හරිම නිස්කලංක පරිසරයක් වටේ පිටේ දැක්කාම මේ තියෙන්නේ පල්ලියට ඇතුල් වෙන ස්ථානය. මෙතනින් තමයි පල්ලියට ඇතුල් වෙන්නේ. ඉතින් අද මම වීඩියෝ කරන වෙලාවේ පූජාවක් තිබ්බ නිසා මම ලොකුවට ඇතුලේ වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද එයාලට ඩිස්ටර්බ් වෙන හින්දා. ඉතින් මේ පල්ලිය ගැන කියනවා නම් මේ පල්ලිය දේවමෑණියන් දර්ශන වෙච්ච ස්ථානයක්. ඉතින් 1911 උපත ලද පීරිනා ජිල්ලි කියන හෙදිවරියට තමයි 1966 අප්‍රේල් මාස 17 වන දින පාස්කු දවසක දේවමෑණියන් මේ ස්ථානයේදී දර්ශන වෙලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕන ඉතින් මේ පල්ලිය ඇත්තටම ගොඩක් හාස්කම් වලින් පිරිච්ච පල්ලියක්. ගොඩක් දිනෙකට පිහිට ලැබෙන ස්ථානයක්. ඒ වගේම අසනීප වලින් පීඩා විඳින හැම දිනාටම ගොඩක් පිහිට ලැබෙන ස්ථානයක් කියන්න පුළුවන්. ඉතින් මේ වතුර උල්පත ගැන විශේෂයෙන්ම කියනවා නම් මේ වතුර උල්පත හඳුන්වන්නේ ෆොන්තේ ඩි ග්‍රාත්සියා කියලා. මේක කරුණාවේ උල්පත කියලාත් හඳුන්වනවා. ඉතින් මෙතනට එන සියලු බැතුමතුන් මෙතනින් වතුර පානය කරලා තමන්ගේ සියලු ලෙඩ දුක් දුරු වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරනවා දේවමෑණියන් ඉස්සරහා. ඉතින් අපිත් ඒ ප්‍රාර්ථනාව කරා. ඉතින් මේ වලට පේන්නේ මේ පල්ලියේ තියෙන තවත් විශේෂ ස්ථානයක්. ඉතින් මේක වතුර තටාකයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන තියෙන බැතිමතුන් මේ වතුර තටාකේ වට තුනක් කරගලා දේවමෑණියන්ට යාඥා කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බිත්තිය ගොඩක් අය නම් සටහන් කරලා ගිහලා තියෙනවා. තමන්ගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට වුණාට පස්සේ ඒ වෙනුම් ස්තුතිවන්ත වෙලා. ඉතින් මේක ඉතාලි භාෂාවෙන් කියන්නේ ග්‍රාත්සිය රිචූතා කියලා. ඉතින් මේ තියෙන්නේ දේවමෑණියන් දර්ශන වෙච්ච ස්ථානය මේ පල්ලියේ. මේ පඩිපෙළේ උඩ කොටස තමයි දේවමෑණියන් දර්ශන වෙලා තියෙන්නේ. 1966 අප්‍රේල් මාසේ 17 වෙනි දින. ඉතින් මේ තියෙන්නේ මේ පල්ලියේ තියෙන ප්‍රධානම දේවමෑණියන්ගේ ප්‍රතිමාව. ඉතින් අපි මෙතනටත් ඇවිල්ලා පහනක් පත්තු කරලා දේවමෑණියන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. ඉතින් මේ තියෙන්නේ පල්ලියෙන් එහා පැත්තේ තියෙන බඩිරුව වගාව. ඉතින් හරිම ලස්සනයි. මෙතන ලස්සන දර්ශනයක් තියෙනවා.
Posso chiedere uno di questa? Certo. Sei a posto? Ave Maria, piena di grazia, il Signore è con te. Tu sei benedetta fra le donne e benedetto ඉතින් මේ තියෙන මේ පල්ලියේ තියෙන ජේසුස් වහන්සේගේ ප්‍රධාන ප්‍රතිමාව. tu sei benedetta. ඉතින් මේ ප්‍රතිමාව ජර්මනියෙන් මේ පල්ලියට ලැබුණ තෑග්ගක් හැටියට තමයි හඳුන්වන්නේ. Ma liberarci dal male. Amen. Ave Maria, piena di grazia, il Signore è con te. ඉතින් මේ තියෙන්නේ පල්ලියේ පාද නමස්කාරය කරන ස්ථානයක්. Ave Maria, piena di grazia, il Signore è con te. Tu sei benedetta. ඉතින් පූජාවත් යනවා පිටිපස්සේ. ඉතින් ගොඩක් සතුටු දවසක් අද මොකද මම සාමාන්‍ය හැම අවුරුද්දකටම සැරයක් මේ පල්ලියට ඇවිල්ලා පල්ලිය වන්දනාමාන කරනවා. දැන් අපි උදේ කෑමට යන්නේ අපි ගෙදරින් හදාගෙන ආවා සීනි සම්බෝලයි පානුයි. ඉතින් අපි කාලා බීලා අපි පල්ලියෙන් පිටත් වුණා. පිටත් වෙච්ච ගාම පල්ලියෙන් එළියට ආව ගාම ඇත්තටම ලස්සන පරිසරයක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. හරිම ලස්සනයි. අනිකර ලොකු වෙලාවක් තියෙන්නේ. ඉතින් බලන්න නිල් පාට අහසයි සුදු පාට වලාකුළුයි එකතු වෙලා ලස්සන චිත්‍රයක් මවලා තියෙනවා. ඉතින් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම දේවයන්ගේ ආශිර්වාදය ඔයාලා සියලු දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයෙ දවසක හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම ජේසු පීඨයි.